ආයුබෝවන් හෙළදීපය හා සම්බන්ධ වුණු ඔබ සැමට අපියන් විඩියෝවට ඉතින් ඔබ දන්නවා අපේ මේ YouTube නාලිකාව හරහා අපි කතා කරන්නේ අපේ හෙළදීපය ගැන. කොටින්කෝ ශ්‍රී ලංකාව ගැන. ඉතින් ශ්‍රී ලංකාව ගැන කතා කිරීමේදී බුද්ධ දර්ශනය ගැන, බෞද්ධ ආගම ගැන සහ අපේ ශාසනය ගැන කතා නොකරන්න බෑ. වර්තමානයේ වෙන විට බෞද්ධ ආගමට, ශාසනයට සමාජ මට්ටමේ පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වාම විවිධ පන්ති මට්ටමින් බෞද්ධ ආගමට සහ සංඝයා වහන්සේලාට විවිධ ආකාරයෙන් අපහාස කිරීම සහ විවිධ තාඩන පීඩනවලට වර්තමානයේ වන විට ලක්වෙමින් පවතිනවා. ඉතින් අපි හෙළදීපය ගැන කතා කිරීමේදී යාපනය ඇතුළු සමස්ත දිවයිනම එක කොඩියක් යටතේ, එක ජාතික ගීයක් යටතේ, එක රාජ්‍යයක් යටතේ පවතින පුංචි දූපතක්. ඒ අපේ හෙළදීපය. ඉතින් මේක බෙදා වෙන් කරගෙන මිනිසුන් විදියට ජීවත්වීමෙන් පලක් තිබේද? ඉතින් අපේ හෙළ භූමිය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග සහ තවත් උඩා යන කොටස් වලින් සමන්විත වෙනවා. ඒ වගේම ආගම වශයෙන් ගත්තොත් බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු සහ තවත් සුළු සුළු ජන කොටස් අපේ රටේ සාමූහිකව අපි එකට දැන් කාලයක් තිස්සේ ජීවත් වෙනවා. ඉතින් අපි අතර කිසිම ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රශ්න වලින් තොරව අපි ඒකීය රාජ්‍යයක් විදියට ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉඳලා වර්තමානය දක්වා අපි එක ජනවර්ගයක් විදියට ඒ ශ්‍රී ලාංකිකයන් විදියට අපි ශ්‍රී ලංකාව කියන මාතෘ භූමිය තුළ, අපේ හෙළදීපය තුළ අපට එකට ජීවත් වීමේ නිදහසක් තිබිය යුතුයි. ඉතින් බෞද්ධයා කියන්නේ වෛරී සහගත සිතුවිලි වලින් පිරිපුන් ජාතියක් නොවේ. බෞද්ධ ආගම තුළ තියෙන ප්‍රධානම දෙයක් තමයි වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන් වෛරය සංසිඳේ කියන තේමාව. ඉතින් ඒ වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන් වෛරය සංසිඳේ කියන කරුණත් එක්ක අපි කිසිම විදියකට වෛරී සහගත සිතුවිලි වලින් බොහෝවිදාට සිල් සමාදන් වෙන්න පන්සලකට බෞද්ධ ජනතාව එකරාශී වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලාංකීය ජනතාව විදියට අපි හැමෝම කැමති අපේ රටේ හැම පළාතක්ම, හැම දිස්ත්‍රික්කයක්ම, හැම නගරයක්ම දියුණු වෙනවා දකින්න. ඉතින් රටේ සෙසු පළාත් වලින් යාපනයට ජනතාව ඒකරාශී වීම ඒ යාපනයේ දිස්ත්‍රික්කය දියුණු වෙන්න බලපානවා. ඒ කොහොමද කිව්වම ඉතින් අනෙකුත් පළාත් වලින් ජනතාව යාපනයට යද්දී ඒ යන ජනතාව ඒ යාපනය තුළ ඔවුන්ගේ ආදායම් වියදම් කරනවා. ඒකක් බොන්න කඩේකට යනවා, කෑම එකක් කන්න කඩේකට යනවා. එතකොට ඒ යාපනයේ තියෙන ජනතාවගේ, ඒ යාපනයේ සිටින ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් යාපනයට යන්න ඕන. යාපනයට සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව හැමෝම යන්න ඕනේ. ඒ වගේම යාපනීය ජනතාවත් ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත් වලට එකතු වෙන්න ඕනේ. අපි හැමෝම එකතු වෙලා ඒකරාශී වෙලා අපේ රට දියුණු කර ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව ශ්‍රී ලංකාව කියන රට ඉදිරියට ගෙන යාම සඳහා අපි ජාතිවාදී විදියට වෙන් වෙන්නේ නැතුව, අපි ශ්‍රී ලාංකිකයන් විදියට ආගම් වශයෙන් හෝ ජාතීන් වශයෙන් හෝ බෙදී වෙන් නොවි අපි ඒකීය රාජ්‍යයක් විදියට ඒකරාශී වෙලා කටයුතු කිරීම තුළින් තමයි අපිට අපේ රට දියුණු කර ගැනීමේ හෝ ඉදිරියට අපේ රට නගා සිටීමේ හැකියාවක් පවතින්නේ. ඉතින් බෞද්ධ හෝ වෙන යම් ආගමක මිනිසුන් යාපනයට යනවා කියන්නේ යාපනයේ දිස්ත්‍රික්කයේ දියුණු වෙන්න ඒක බලපාන. මොකද අනිකුත් පළාත් වල ඉන්න මිනිසුන්ගේ සල්ලි යාපනයට යනවා. ඒ යන මිනිසුන් එහිදී වියදම් කරනවා. ඒ වියදම් කරන සල්ලි වලින් ඒ දිස්ත්‍රික්කයේ කරන ව්‍යාපාරික ජනතාව අතරට, ඒ වගේ මේ ඒ යාපනයේ දිස්ත්‍රික්කයේ කරන සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ඒ ව්‍යාපාර කරන අයට තමයි ඒ ආර්ථිකය හිමි වෙන්නේ. ඉතින් එහෙම ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. යාපනයේ දියුණු වෙන්න ඕනේ. යාපනයත් කොළඹ වගේම දියුණු වෙන්න ඕනේ. ඒ මිනිස්සුත් අපේම මිනිස්සු. ඉතින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී
අපේ රට සමස්තයක් විදියට වෙන්වෙන් නැතුව ජාතිවාදී හෝ ආගම්වාදී හෝ මොනයම්ම හේතුවක් මත වෙන් නොවී අපි ඒකරාශී වෙලා තමයි මේ ගමන යා යුත්තේ. දෙමළ මිනිස්සු කතරගමට එනවා උන්නේසරම් වෙනවා. බෞද්ධ මිනිස්සුත් කතරගමට එනවා උන්නේසරම් වෙනවා. ඒ වගේම යාපනයේ බෞද්ධ සිද්ධාස්ථාන වලට යනවා. මේ ශ්‍රී ලංකා භූමිය තුල හැම තැනකම හැම දිස්ත්‍රික්කයක්ම පහේ හැම පළාතක්ම පහේ බෞද්ධ සිද්ධාස්ථාන පිහිටලා තියෙනවා. ඉතින් බෞද්ධ ජනතාව ඉන්දියාවට යනවා බුදුන් වහන්සේගේ ඒ ඉතුරු වෙච්ච බුද්ධ දර්ශනය තුල ඒ ඉතුරු වෙච්ච ඒ ඉපැරණි තැන් ඒ සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න, ඒ වගේ සිත් පහදවා ගන්න අපේ බෞද්ධ ජනතාව ඉන්දියාවට යනවා. ඒ වගේම බෞද්ධ ජනතාව ආසන්න පන්සල වගේම හැකියාවක් තියෙන බෞද්ධ ජනතාව සිල් සමාදන් වෙන්න හෝ ඒ පැරණි සිද්ධාස්ථාන වැඳ පුදාගෙන සිත පහදවා ගන්න අනිකුත් පළාත් වලටත් ඒ පැරණි සිද්ධාස්ථාන වලටත් යනවා. ඒ යන එකේ වැරද්දක් දකින්න විදිහක් නැහැ. මොකද ඒ අපේ උරුමය අපේ ඇස් දෙකින් අපි දැකගත යුතුයි. අපි ඒ දේවල් වැඳ පුදාගෙන වන්දනාමාන කරගෙන අපේ සිත් පහදවා ගත යුතුයි. ඉතින් ඒ වගේම දෙමළ ජනතාවටත් කතරගමට ඔවුනුත් වෙනවා. ඔවුනුත් ඒ සිද්ධාස්ථාන වැඳ පුදා ගත යුතුයි. ඒ අපි හැමෝම එකතු වෙලා මේ ගමන යාම තමයි වැදගත් වෙන්නේ. බෞද්ධ ජනතාව යාපනයේ පන්සලකට සිල් සමාදන් වීමට යාම ජාතිවාදී අරමුණකින් හෝ වෛරී සාගත සිතුවිලි වලින් යනව නොවේ. බෞද්ධ ජනතාව තුළ විශේෂයෙන් පොහොය දිනේ තුළ සිල් සමාදන් වෙන්න කිසිසේත්ම වෛරී සාගත සිතුවිලි වලින් ඒ ජනතාව ඒකරාශී වෙන්නේ නැහැ පන්සල් වලට. ඔවුන් පොහොය දවසට සිල් සමාදන් වෙන්නේ ඒ අනිකුත් දිනවල තියෙන සිතුවිලි වලින් බැහැර වෙලා සිත පහදවාගෙන ඒ දිනය තුළ තමාගේ සිත තැම්පත් කරගන්නයි ඒ පන්සල් වලට ඒකරාශී වෙන්නේ. ඉතින් අපට අනවශ්‍ය වෛරී සහගත සිතුවිලි අවශ්‍ය නැහැ. ශ්‍රී ලාංකීය ජනතාව විදියට අපි ඒ වගේ පොඩි දෙයකට ඒකරාශී වෙන්නේ නැතුව බෞද්ධයන් කතෝලික බැතිමතුන් ඒ වගේම මඬුපල්ලි වන්දනාවට යනවා. බෞද්ධ ජනතාව නාගදීපයට යාපනයේ දිස්ත්‍රික්කයේ නාගදීපයේ පන්සල තියෙනවා. ඒකත් බෞද්ධ සිද්ධාස්ථාන. ඒතර බෞද්ධ ජනතාව ඒ නාගදීපයට යන්නේ වෛරී සහගත සිතුවිල්ලකින් නෙවෙයි. ඒ සිද්ධාස්ථානේ අපේ පැරණි සිද්ධාස්ථානය. ඒක වන්දනාමාන කරන්න, ඒක සියසින් දකින්න, සිත පහදවා ගන්න තමයි යාපනයේ ජනතාව ඒකරාශී වෙන්නේ. ඒ වගේම නාගදීපයේ ඇතුළුව තවත් පැරණි බෞද්ධ සිද්ධාස්ථාන සහ පන්සල් යාපනයේ දිස්ත්‍රික්කයේ තුල තියෙනවා. ඉතින් ඒ තැන්වලට බෞද්ධ ජනතාව ගිහිල්ලා ඒ දේවල් බලලා වන්දනාමාන කරලා හිත පහදවා ගත්තා කියලා ඒකේ වැරද්දක් දකින්න විදිහක් නැහැ. මොකද ඒ වෛරී සහගත සිතුවිලි වලින් නෙවෙයි ඒ ජනතාව ඒ පන්සල් වලට ඒකරාශී වෙන්නේ. යම් ගැටලුවක් පන්සලක් සම්බන්ධව හෝ ඒ මිනිසුන් වර්ග අතර තියෙනවා නම් අපට පුළුවන් ඒක සාකච්ඡා මාර්ගයෙන් රාජ්‍යක මැදිහත් වීමක් තුළින් අපට මේ ප්‍රශ්න විසඳගෙන අපි එක ජනතාවක් විදියට ශ්‍රී ලාංකීය කියන ජනතාවක් විදියට අපේ පෞද්ගලිකත්වය අමතක කරලා බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් ආදී විදියට පෞද්ගලිකත්වයෙන් ගන්න නැතුව අපි ශ්‍රී ලාංකිකයන් විදියට හිතලා මේ ගමන යා යුතුයි. එහෙම හිතලා ගමන ගියොත් අපට ශ්‍රී ලංකාවක් විදියට රටක් විදියට ලෝකෙ නැගිටීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව අපි යාපනයේ ඉන්නේ දමිළ ජනතාව කියලා ඒ ප්‍රදේශයෙන් බෞද්ධයන් බැහැරවීමක් හෝ ඒ ප්‍රදේශයට බෞද්ධයන් ඇතුළු වීම වැළැක්වීම නොකළ යුතුයි. මොකද බෞද්ධ ජනතාව යාපනයට යනකොට යාපනයේ ආර්ථිකය දියුණු වෙනවා. ඒ වගේම ඒකෙන් සංචාරක ක්ෂේත්‍රයක් දියුණු වෙනවා. සංචාරක ක්ෂේත්‍රය අපේ රට පුරාම ව්‍යාප්ත කළ යුතුයි. ඒක යාපනයට, ත්‍රිකුණාමලයට, බදුල්ලට, මොනරාගලට, ගාල්ලට, මාතරට, හම්බන්තොටට, නුවරට, උත්තලමට හැම දිහාටම ශ්‍රී ලංකාව පුරාවටම මේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමේදී ඒක පිටරටවලින් එන සංචාරකයන්ගෙන් විතරක් නෙවෙයි දේශීය සංචාරකයන්ගෙන් ඒ ප්‍රදේශ දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද පොහොය දිනයකට බෞද්ධ ජනතාව යාපනයේ තියෙන පන්සලකට සිල් ගන්න යනවා නම් යාපනයට යනවා නොවේ. සමහර
මිනිස්සු ඒ සිද්ධස්ථාන බලන්න වන්දනාමාන කරන්න අපේ පැරණි ඉතිහාසය දකින්න ඒ පැරණි සිද්ධස්ථාන බලාගන්න යන ජනතාව ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ඒ යන ප්‍රදේශවල ඉන්න ව්‍යාපාරිකයන්ගේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ ආර්ථිකය ගලා යනවා. එතුළින් යාපනයේ දිස්ත්‍රික්කයේ දියුණු වෙන්න ඒක බලපානවා. ඉතින් එහෙම දෙයක් සිදුවෙද්දී ඒ දේ වැළැක්වීම තුළින් සිද්ධ වෙන යාපනයේ දිස්ත්‍රික්කයේ ආර්ථිකය තවත් අඩපණ වීම. ඉතින් එය සිදු නොවිය යුතුයි. ජනතාව රටේ හැම දිස්ත්‍රික්කයකටම හැම පළාතකටම අපි සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න ඕන. ආගම්වාදී දේවල් වලින් බැහැර වෙලා අපි ඒකීය රටක් විදියට ඒකීය ජනතාවක් විදියට අපේ හෙළදීපය ආරක්ෂා කරගත යුතුයි. වර්තමානය වන විට දේශපාලනික අරමුණු වෙනුවෙන් හෝ වෙනයම් හෝ සමාජ මතවාද වෙනුවෙන් අපගේ ජාතීන් අතර හෝ ආගම් අතර ભેදයක් ඇති නොකරගත යුතුයි. මොකද අපි අතර ભેදයක් ඇති වුණොත් ඒ ඇතිවන ભેදයන් තුළින් ඒ සිත්වල ඇතිවන සිතුවිලි තුළින් වෙන්නේ අපේ රට තවදුරටත් අකර්මණ්‍ය වීම. වර්තමාන සමාජය තුළ විශාල වශයෙන් බෞද්ධ ආගමන සහ බෞද්ධ ශාසනයට තමයි විශාල වශයෙන් පරිහානියක් සිද්ධ වේගෙන යන්නේ. ඒක සමාජයේ විවිධ ස්තර වලින් සිද්ධ වෙනවා. සංඝයා වහන්සේලාට සිද්ධ වෙනවා, ශාසනයට සිද්ධ වෙනවා, බෞද්ධ ආගමට සිද්ධ වෙනවා, දර්ශනයට සිද්ධ වෙනවා. ඒක බෞද්ධ ආගමට විතරක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අනිකුත් ආගම් වලටත් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේවල් පසකින් තියලා අපි මිනිස්සු විදියට මේ රටේ බෞද්ධෝ වේවා බෞද්ධ කතෝලික මුස්ලිම් හෝ හින්දු හෝ වේවා එහෙම නැත්නම් සිංහල දෙමළ හෝ ඒ මුස්ලිම් හෝ ඒ ජාතීන් විදියට හෝ ආගම් විදියට අපි අතර කිසිම වෙනස් වීම නොකරගත යුතුයි. අපි ශ්‍රී ලාංකිකයන් විදියට එකමුතු විය යුතුයි. ඉතින් අපේ ආර්ථිකය පුළුල් කර ගැනීමට නම් අපි අපේ ඒ ආගම්වාදී මතවාද වලින් හෝ ජාතිවාදී මතවාද වලින් බැහැරව අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් අපේ රට දියුණු කරගන්න නම් අපි ශ්‍රී ලාංකිකයන් විදියට හිතලා කටයුතු කළ යුතුයි. ඉතින් යාපනයේ දිස්ත්‍රික්කය දියුණු කරන්න අනිකුත් පැතිවලින් මිනිස්සු එහෙට යනවනම් ඒ යෑම තුළ යාපනයේ දිස්ත්‍රික්කයේ ආර්ථිකයට ශක්තිමත් භාවයක් ඇති වෙනවා නම් ඉතින් ඇයි අපි ඒක වළක්වන්නේ? ඒක වැළැක්විය නොයුතු දෙයක්. එය සිදු නොවිය යුතු දෙයක්. මන්දයක් ඒ දමිළ ජනතාවට යාපනයේ දිස්ත්‍රික්කයේ හැමෝම ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ජනතාවක් නොවෙන්න පුළුවන්. ඔවුනුත් යම් සුළු පරිමාණ කරන වෙළෙන්දු ඉන්න පුළුවන්. ඉතින් අනෙකුත් ප්‍රදේශවලින් සංචාරකයන් ඒ ප්‍රදේශයට යනවනම් ඔවුන්ගේ මුදල් යාපනය තුළ ගැවසෙනවනම් ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ ආර්ථිකය ශක්තිමත් වීම තුළින් ඒ දිස්ත්‍රික්ක දියුණු වෙනවා. ඉතින් අපි මේක ජාතිවාදී හෝ ආගම්වාදී මතවාදවල ගැටි නැතුව අපි ශ්‍රී ලාංකිකයන් විදිහට එකමුතු වෙලා අපි මේ දේ ගොඩනගා ගත යුතුයි. අපි අපේ රට ගොඩනගා ගැනීමට නම් මේ වැරදි චින්තන වලින් බැහැර වෙලා අපි ශ්‍රී ලාංකිකයන් විදිහට සිතීමේ මාර්ගයකට යා යුතුයි. බෞද්ධයන් වෛරී සහගත සිතුවිලි වලින් පන්සල් යන්නේ නැහැ. බෞද්ධයන් යන්නේ මෛත්‍රිය. බෞද්ධයාගේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි මෛත්‍රිය. මෛත්‍රිය කරුණාව බෞද්ධයන් තුල තියෙනවා. ඒ බෞද්ධ දර්ශනයේ කොටසක්. අනෙකුත් ආගම්වලත් ඒ දේ ඒ විදිහටම තියෙනවා. කිසිම ශාස්ත්‍රවරයෙක් තවත් ආගමකට හෝ තවත් මිනිසෙකුට හෝ තවත් ජාතියකට හෝ වෛර කරන්න කියන සිතුවිල්ල දෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ හැමෝටම මෛත්‍රී කරන්න, හැමෝටම උදව් කරන්න, හැමෝම ගැනම හොයලා බලන්න කියලා තමයි ඒ අදාළ ශාස්ත්‍රවරුන් දැනුවත් කරන්නේ. ඉතින් එහෙම තියෙද්දි අපි මොකටද වෛරී සහගත සිතුවිලි වලින් අපි බෙදා වෙන් වෙලා ඉන්නේ? එහෙම බෙදා වෙන් නොවි අපි ශ්‍රී ලාංකිකයන් විදිහට එකමුතු විය යුතුයි. ඒ වගේම ශාසනයට සංඝයා වහන්සේලාට කරන අපහාස කිරීම අපි නවත්වාගත යුතුයි. ඒවා අඩු කරගත යුතුයි. වර්තමාන සමාජය තුළ විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ
සංඝයා වහන්සේලාට සහ බුද්ධ ශාසනයට කරන අපහාස කිරීම බෞද්ධයන් විදියට බෞද්ධයන්ගේ සිතුවිලි වලට හදවත් වලට බොහෝ දරුණු විදියට දැනෙන කාරණයක්. ඒක අපේ බෞද්ධයන්ගේ සිතුවිලි වල තුල වෛරය, ක්‍රෝධය නෑ. අපි ශ්‍රී ලාංකිකයන්. අපි කැමති නෑ තවත් මිනිස්සුෙකුට කරදරයක් වෙනවා දකින්න. ඉතින් යාපනයේ දිස්ත්‍රික්කය තුල බහුතරයක් දෙමළ ජනතාව වාසය කරත් ඒ තුල අපේ පැරණි බෞද්ධ සිද්ධාස්ථාන තියෙනවා. ඉතින් බෞද්ධයෝ ඒ දේවල් වැඳ පුදාගෙන ඒ ඉතිහාසය දැකගත යුතුයි ඇස් දෙක. ඒ දේවල් දැකීමේ ඒ තුල වැරද්දක් දැකීමේ හැකියාවක් නැහැ. මොකද ඒ අපේ ඉතිහාසය තුලින් තමයි අපේ වර්තමානය සහ අනාගතය අපි ගොඩනගා ගත යුත්තේ. සමාජයක් විදිහට වර්තමානය තුල බෞද්ධ ශාසනයට සහ මේ ආගම් වලට සිද්ධ වෙන පරිහානිය අපි වළක්වා ගත යුතුයි. අපි ඒකීය රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාව විදිහට ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමෝම එකතු වෙලා ආගම් හෝ ජාතියක් විදිහට අපි බෙදා වෙන් නොවි අපි ශ්‍රී ලාංකිකයන් විදිහට එක පොඩියක් යටතට ඒකරාශී වෙලා අපේ රට ගොඩනගා ගත යුතුයි. අපේ රටේ සංචාරක ශේෂ්ත්‍රය තුළින් අපේ රට ගොඩනගා ගැනීමේ හැකියාවක් පවතිනවා. යාපනය තුළ හැමෝම ආර්ථිකය මට්ටමින් සමෘද්ධිමත් ජනතාවක් ඉන්නවා කියන්න බෑ. ඒත් සංචාරක ශේෂ්ත්‍රය දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් මේ දෙආකාරයෙන්ම පුළුල් විදියට අපි වර්ධනය කරගත යුතුයි. ඒ තුළින්ම අපේ රට දියුණු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ පුණ්‍ය භූමියක්. මේකේ ඕනතරම් සංචාරකයන්ට සංචාරක ශේෂ්ත්‍රයට ඉතින් අපි අපේ ඒ මැණික උපදාලා ගන්න ඕන. ඉතින් ඒකට බෞද්ධයෝ විදියටවත් හින්දු විදියටවත් කතෝලික විදියටවත් මුස්ලිම් විදියටවත් බෙදා වෙන් නොවි අපි එක ජනතාවක් විදියට සිටීමේ අරමුණු කරගත යුතුයි. බෞද්ධයන් තුළ වෛරී සාගත සිතුවිලි නෑ, ක්‍රෝධය වෛරය නෑ. අපි මෛත්‍රියේ තියෙන. මෛත්‍රී සාගත සිතුවිලි වලින් තමයි අපි යන්නේ. යම් සුළු සුළු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන අපි හැමෝම එකම පවුලක් විදියට එකම රටක් විදියට නැගී සිටිය යුතුයි. අපි හැමෝම ශ්‍රී ලාංකික අපි හැමෝගෙම දුවන්නේ ශ්‍රී ලාංකික රුධිරය. විදේශ රටවල් වල ඕනතරම් තියෙන ආගම් අතර ජාතීන් අතර ගැටලු ඕනතරම්. නමුත් අපේ රටේ එහෙම දේවල් නැහැ. බෞද්ධයෝ, දෙමළ මිනිස්සු, කතෝලික ජනතාව, මුස්ලිම් ජනතාව අපි ඔක්කොම එකට ජීවත් වෙනවා. අපි ඔක්කොම ගනුදෙනු කරනවා. ඉතින් අපි අතර එහෙම ප්‍රශ්න නැහැ. එහෙම ප්‍රශ්න ඇති වෙන්නත් එපා. වර්තමානයේවත් අනාගතයේවත් එහෙම ප්‍රශ්න අපට අවශ්‍ය නැහැ. අපි ඔක්කොම එකම ජනතාවක් විදියට ශ්‍රී ලාංකිකයන් විදියට තමයි අපි නැගී සිටිය යුත්තේ. එහෙම අපි එකමුතු වෙලා නැගිට්ටොත් තමයි රටක් විදියට අපිට ලෝකෙ ඉස්සරහා නැගිටීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් අපේ ඒ පළාත්වල ආර්ථිකය දියුණු කරන්න නම් අපිට තියෙන හොඳම මාර්ගයක් තමයි සංචාරක ශේෂ්ත්‍රය. ඒකට වැටකඩලු දාන්න නැතුව බාධක නොදා අපි ඒ සංචාරක ශේෂ්ත්‍රයට ඒ දේවල් පුළුල් කරන්න ඕනේ. ඒ දේවල් විවෘත කරන්න ඕනේ. යම් ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා නම් ඒවට මැදිහත් වෙලා ඒවා විසඳලා අපේ සංචාරක ශේෂ්ත්‍රය දියුණු කරන්න ඕනේ. බෞද්ධ ජනතාව සිල් ගන්න යාපනයට යන්න පුළුවන්, අනුරාධපුරයට යන්න පුළුවන්, පොළොන්නරුවට යන්න පුළුවන්. සමහර කාලවලදී අනුරාධපුරයේ පොළොන්නරුවේ ජනතාව නුවරට එනවා, දකුණු පළාත් වලට එනවා, දකුණු පළාත් වලින් රට මැදට එනවා, රට මැද ජනතාව අනුරාධපුරයේ පොළොන්නරුවට එනවා. අපි මේ රට පුරාම බෞද්ධ සිද්ධාස්ථාන තියෙනවා. මොකද මේක බෞද්ධ රාජ්‍යයක්. ඉතිහාසයේ ඉඳලා අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන අපේ රටේ හැම තැනකම පැරණි සිද්ධාස්ථාන, බෞද්ධ සිද්ධාස්ථාන පිහිටලා තියෙනවා. ඉතින් අපි අපේ ඉතිහාසය දකින්න අපි ඒ තැන් බලන්න යන්න ඕන. ඒ දේවල් වන්දනාමාන කරන්න ඕන. මොකද අපේ ඉතිහාසය තමයි අපේ අනාගතය ලියන්නේ. ඉතිහාසය වලදාලා ඉතිහාසය වෙනස් කරලා අපිට අනාගතයක් ගැන හිතන්න බෑ. ඉතින් අපේ ඉතිහාසය ලෝකයට පෙන්ලාම අපේ රට දියුණු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවදුරටත් අපේ රට ඒ තත්ත්වයට පත් වෙලා නැහැ. අපේ රටේ තාම පොඩි ප්‍රශ්න මත අපි බෙදා වෙන් වෙලා ඉන්නේ. ඉතින් ඒ බෙදා වෙන්වීම තුළ අපි තාමත් දියුණු වෙමින් පවතින රටක් විදියට තාමත් එතරම් පල් වෙනවා. ඉතින් එතුලින් අපි ගැලවිය යුතුයි. ඉතින් ගැලවෙන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕන. යාපනයේ මිනිස්සුත්, ත්‍රිකුණාමලයේ මිනිස්සුත්, කොළඹ මිනිස්සුත්,
දකුණු පළාත්වල මිනිස්සුත් රටමැද නුවර වදුල්ල මොනරාගල අම්පාර මේ හැමෝම එකතු වෙලා තමයි මේ ගමන අපි ආයුත්තේ. එහෙම නැතුව අපි වෙන් වෙලා රටේ උතුරු කොටස වෙනම ජන කොටසක්, දකුණු කොටස තව කැලලක්, නැගෙනහිර තව පැත්තක්, වස්නාහිර වෙනම පැත්තක්, එහෙම විදිහට බෙදා වෙන් වෙලාව. එහෙම නැත්නම් ආගම් වශයෙන් බෞද්ධ, කතෝලික, මුස්ලිම් විදිහට බෙදා වෙන් වෙලාවත් අපිට මේ ගමන යන්න බෑ. එහෙම ගියොත් අපිට හැමදාම මේ තත්ත්වෙම තමයි අපේ රට තියාගෙන යන්න වෙන්නේ. ඉතින් අපේ රට දියුණු කරගන්න නම් අපි ශ්‍රී ලාංකිකයන් විදිහට එක දජයක් යටතේ අපි නැගී සිටිය යුතුයි. එතුලින් අපට ලෝක ඉස්සරහා අපි ශ්‍රී ලංකාව විදිහට ලෝකයට පණිවිඩයක් ගෙන යන්න. අපි එකමුතුකමින් සිටින ජාතියක්. අනිකුත් රටවල් ආගම් සහ ජාතීන් අතර ගැටලු තිබ්බත් අපේ රටේ ඒ දේවල් නැහැ. අපි ඒ දේවල් ඇති වෙන්න ඕනෙත් නැහැ. අපි ඒ දේවල් නැතුව අපි සාමූහිකව එකම සංහිඳියාවකින් ජීවත් වෙන ජනතාවක් විදියට අපි ලෝකයට පෙන්වන්න ඕන අපේ ගම, ශ්‍රී ලාංකිකකම. ඉතුලින් අපට ලෝකෙන් ඕනතරම් අපට සංචාරකයෝ ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. අපේ රටේ ඕනතරම් සංචාරක සිද්ධස්ථාන තියෙනවා. සංචාරකයෝ ගෙන්න ගන්න. අපේ රට ස්වාභාවිකව බොහොම සමෘද්ධිමත් රටක්. අපට ස්වාභාවික විපත් වලින් අඩු රටක්. මෑත කාලීනව අප ස්වාභාවික උදුර ඇරෙන්න අපේ රටට අනිත් රටවල් වලට වගේ අවුරුද්දකට 10-15 ස්වාභාවික විපත් එන්නේ නැහැ. අලාතුරකින් තමයි එන්නේ. ඉතින් ඒ ආරක්ෂිත පුණ්‍ය භූමියක ජීවත් වෙන අපි මොකටද ආගම් වශයෙන් හෝ ජාතින් වශයෙන් බෙදා වෙන් වෙලා ජීවත් වෙන්නේ? එහෙම බෙදා වෙන් වෙලා ජීවත් වීම තුළින් කාටවත් නැගිටීමක් නැහැ. අපි එකට එකතු වෙලා ජීවත් වුණොත් තමයි එකට එකතු වෙලා මිත්‍රයන් විදියට අපි අපිටම උදව් කරගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරගත්තොත් තමයි අපිට ලෝකෙ ඉස්සරහා ශක්තිමත් ආර්ථිකයක් විදියට නැගිටීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් වෛරී සාගත සිතුවිලි වලින් බැහැර වෙලා අපි හැමෝටම මෛත්‍රී කරන්න ඕන. පොඩි ගැටලු තියෙනවා නම් අපි ඒ ගැටලු විසඳ ගන්න ඕන. ඒව සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කරලා ඒ ගැටලු විසඳගෙන අපි අපේ රට රැක ගන්න ඕන. අපේ රටේ තියෙන අනිකුත් ආගම් රැක ගන්න ඕන. බෞද්ධ සංස්කෘතියක් යටතේ අපේ රටේ ඕනෑම ආගමකට ස්වාධීනව ලස්සනට ජීවත් වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ලෝකයේ තියෙන අනික් රටවල් වල තියෙන අනවශ්‍ය දේවල් අපේ රටට අවශ්‍ය නැහැ. අපේ රටට අවශ්‍ය දේ අපේ රට ඇතුළෙම තියෙනවා. අපි අතර ගැටලුවක් නැහැ. කතෝලික ජනතාව අතරවත්, බෞද්ධ ජනතාව අතරවත්, මුස්ලිම් ජනතාව අතරවත්, හින්දු ජනතාව අතරවත් ගැටලුවක් නැහැ. අපේ රටේ අනිකුත් පළාත්වල, දිස්ත්‍රික්කවල ඕනතරම් මේ හැම ජන කොටසක්ම ජීවත් වෙනවා. හැම ආගමකම, හැම ජාතියකම ජනතාව ජීවත් වෙනවා. ඉතින් අපි අතර ගණදිනු කරගන්න, ඕමාරු කරගන්න. අපේ ආර්ථිකයන් අපි බෙදාගෙන ජීවත් වෙනවා. ඉතින් මොකටද අපේ රටේ උතුරු පළාත හෝ නැගෙනහිර පළාත විතරක් අපි වෙනස් කරලා තියන්නේ? එහෙම වෙනස් කරලා තිබීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි ඔක්කොම එකට එකතු කරගන්න ඕන. එහෙම කරගත්තාම අපේ රටේ ඉන්න ජනතාවම ඒ ප්‍රදේශවලට සංචාරය කරන්න ගත්තාම ඒ ප්‍රදේශات දියුණු වෙනවා. ඒ ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු වෙනවා. ඒ ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු වීම තුළින් ඒ පළාතු දියුණු වෙනවා. ඉතින් අපේ රටේ දියුණු වෙලා තියෙන බස්නාහිර පළාත ආශ්‍රිත කරගෙන, ඒ ආය නුවර පළාත ආශ්‍රිත කරගෙන විතරක් වුණාට අනිකුත් පළාතුත් දියුණු වෙන්න නම් ඒ හැම පළාතකටම අපි සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න ඕන. සංචාරක ක්ෂේත්‍රය දියුණු කළා අපි හැමෝම එකතු වෙලා එකමුතුකමින් වෛරී සාගත සිතුවිලි වලින් බැහැර වෙලා අපි ඒකීය රාජ්‍යයක් විදියට, ශ්‍රී ලාංකීය ජනතාවක් විදියට අපි එකතු වෙලා මේ ගමන ගියොත් මේ ගැටලුකාරී තත්ත්වයන්ගෙන් තොරව අපිට තියුණු රටක් ගා කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් බෞද්ධයෝ පෝයකට සිල් ගන්න වෛරී සාගත සිතුවිල්ලකින් යනවනම් එතන සීලයක් නැහැ. බෞද්ධයෝ සිල් ගන්න යන්නේ අනිකුත් සිතුවිලි ඔක්කොම අතහැරලා දාලා පෝය දවසට ඒ පැහැදුණු සිතින් තමන්ගේ මනස දියුණු කරගන්නයි ඒ පොහොය දවසට ඒ පන්සල් වලට ඒක රාශී වෙන්නේ. ඉතින් බෞද්ධ ජනතාව විදියට අනුරාධපුරයට, පොළොන්නරුවට, මහියංගනයට, දකුණු පළාත් වලට ඒ නමක් දිනාගත් ඒ විශේෂ පැරණි සිද්ධාස්ථාන වලට ඒ ජනතාව ඒක රාශී වෙනවා. ඒ වැදගත් දවස්වලදී ඒ තැන්වල තියෙන යම් ආධ්‍යාත්මික හේතු කොටගෙන හෝ මිනිසුන්ගේ සිතුවිලි වලින්
දියුණුවපත් කර ගැනීමටයි මිනිස්සු ඒ තැන්වලට එකතු වෙන්නේ. උට ඒ තැන්වල යම් සුළු ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඒ ගැටලුකාරී තත්ත්වයන් අපි මඟහරවාගෙන අපි එකතු වෙලා මේ ගමන යා යුතුයි. දෙමළ ජනතාවත් එක්ක යාපනයේ ජනතාවත් එක්ක කිසිම ගැටලුකාරී තත්ත්වයක් බෞද්ධ ජනතාව තුළ නෑ. ඒ වගේම මං හිතනවා ඒ දෙමළ ජනතාව තුළවත් යාපනයේ සිටින ඒ ජනතාව තුළවත් ඒ බෞද්ධයන් පිළිබඳව එහෙම සිතුවිලි නෑ. යම් පොඩි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඒ ගැටලුකාරී තත්ත්වයන් අපි විසඳගෙන අපේ රට ඒකීය රාජ්‍යයක් විදියට එකම කොඩියක් යටතේ ජීවත් වෙන මිත්‍රශීලී ජනතාවක් විදියට අපි අපේ එකමුතුකම ලෝකයට පෙන්වන්න ඕන. ඒ ලෝකයට අපේ එකමුතුකම වෙන්වීම තුළින් ඒ ලෝකයේ ඉදිරියේ අපට නමක් දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි වෛරී සාංග සිතුවිලි වලින් බැහැර වෙලා හැමෝටම මෛත්‍රිය බෙදන ලෝකයටම මෛත්‍රිය මොකක්ද කියලා පෙන්වන රටක් විදියට ශ්‍රී ලංකාව ඉදිරියට අරගෙන යමු. අපි අතර ප්‍රශ්න ඇති නොකරගමු. තියෙන පුංචි ප්‍රශ්න අපි විසඳගමු. විසඳගෙන අපි ශ්‍රී ලාංකිකයන් විදියට ඒ ආගම් වශයෙන් හෝ ජාතීන් වශයෙන් බෙදී වෙන් නොවී අපි එකට එකතු වෙලා මේ ගමන යමු. එහෙමනම් ආදිත් අපේ ජාතිකාභිමානය ඇවිස්සෙන මේ ලස්සන සින්දුව ලස්සන කටහඬවල් දෙකකින් අහගෙනම යමු. ලෝකේ සිරිපර සිරි ලංකා පෙරදිග මුතු ඇතයි මේ ලෝකේ සිරිපර සිරි ලංකා ජනිත වූ හැම පොළොවේ නිති ආඩම්බර විය යුතුවේ ජනිත වූ හැම පොළොවේ නිති ආඩම්බර විය යුතුවේ දැකුල භේදේ ආගම් වාදේ දැකුල භේදේ ආගම් වාදේ හරදායක මුතුවී සමගිව පෙලිසදී සමගිව පෙලිසදී එවිදී රකිමු අපේ ලංකා පෙරදිග මුතු ඇතයි මේ ලෝකේ සිරිපර සිරි ලංකා නැගී සිටිය හැක එක් සත්වී වෙදී ගියොත් රටයයි සොන්වී නැගී සිටිය හැක එක් සත්වී වෙදී ගියොත් රටයයි සොන්වී රට ජාතියෙහි බලේ අපගේ වූම බලේ රට ජාතියෙහි බලේ දිවිදී රකිමු අපේ ලංකා පෙරදිග මුතු ඇතයි වේ ලෝකේ සිරිපර සිරි ලංකා නැගී සිටිය
හැක එක් සත්වී බෙදී ගියොත් රටයයි සොන්සොනී නැගී සිටිය හැක එක් සත්වී බෙදී ගියොත් රටයයි සොන්වී රට ජාතියෙහි බලේ අපගේ ගුණ බලේ රට ජාතියෙහි බලේ දිවිදී රකිමු අපේ ලංකා මෙලදිග පුතු ඇටයයි වේ ලෝකේ සිරිවර සිරි ලංකා මෙලදිග පුතු ඇටයයි වේ ලෝකේ සිරිවර සිරි ලංකා හෙළදීපය හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ස්තුති. ගිහින් එන්නම්. බුදු සරණයි.